කොහොමද ඉතින් ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද දවස මැයි මාසේ 12 වෙනිදා. ඒ කියන්නේ වෙසක් පොහොය දවස. අද මම මගේ අද දවස ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක කතා කරන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මාව subscribe කරලා නැති අය ඉන්නවා නම් මාව subscribe කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එතකොට බලන්න පුළුවන්. ඉතින් වෙනදා වගේ උදේම පාන්දර නැගිටලා උයා ගන්න නම් බැරි වුණා. නැගිටින්න චුට්ටක් වෙලා ගියා. මොකද ඊරෑ නිදාගත්තේ පොඩ්ඩක් වෙලා ගිය නිසා. ඉතින් මම වෙනදා වගේම බුදු පහන තියලා උයන්න බැරි වුණාට මම කිරි එකක් එක්ක බිස්කට් බුද්ධ පූජාවට තිබ්බා. ඒ තියලා මගේ ඒ කටයුතු වැඩ ටික සේරම කරගත්තා. ඉතින් අද දවසේ අපි ලොකු ගමනක් යන්න බලාගෙන ඉන්නවා. මොකද අද මගේ නෑදෑයෝ ටිකක් අපේ ගෙදර එනවා. ඉතින් ඒ ටිකට තමයි දැන් ඔය ලෑස්ති වෙන්නේ. මම පහන තියලා අනිත් වැඩ ටික ඉවර කරලා පොඩි අයවත් ලෑස්ති කරගෙන දැන් ලෑස්ති වෙන්න හදන්නේ. අපි යන්න ඊට කලින් එන කට්ටියට බොන්න කියලා මං ගහෙන් දොඩම් ගෙඩි ටිකක් කඩලා බීම එකක් හැදුවා එයාලට ආපුවාම බොන්න. ඉතින් ඕකත් හදලා තියලම තමයි මම ලෑස්ති වුණේ. ඉතින් ගහෙන් කඩලා බීම එකක් හදලා තියෙන එක හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ අද පොයේනේ සාමාන්‍යයෙන් ඔය කියනවනේ කතාවක් තියෙනවා පොය දවසට කොණ්ඩේ අගිස්ස කපපුවාම කොණ්ඩේ ටිකක් වැවෙන වේගය ඉක්මන් වෙනවා කියලා. තවත් දෙයක් තමයි ඒකත් පිරිමි කෙනෙක් අතින් කපනවා නම් හොඳයි කියලා කියනවා. ඉතින් මම උදෙන්ම නාගත්තා. නාලි ඉවර වෙලා මේ කොණ්ඩේ ටිකක් වේලෙනකන් ඉඳලා අයියට කිව්වා මම කොණ්ඩේ අගිස්ස චුට්ටක් කපන්න කියලා. ඉතින් එයා තමයි සාමාන්‍යයෙන් මගේ කොණ්ඩේ අගිස් කපන්නේ. ඉතින් පොය දවසට කපනකොට වැවෙනවා කියලා ඉතින් එහෙම කතාවක් තියෙන නිසා හරි හෝ වැරදි මම ඉතින් ඒ දේ කරලා බලනවා. ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ දේ කරලා බලන්න. ඒක ඇත්ත කියලා මං හිතනවා. මොකද ඔය පරණ අයගේ ඔය කේම් ක්‍රම කියන දේවල් ඉතින් ඒවා යාලා ඒ කාලේ ඉඳන් කරන දේවල්නේ. ඉතින් ඊට පස්සේ අපේ නංගිලා අක්කලා එයාලා ඔක්කොමලා ආවට පස්සේ මේ තමයි අපේ අද දවසේ ආරම්භයේම අපි ගියපු දන්සල. අපේ ගමේ තිබ්බ අයිස්ක්‍රීම් දන්සල. ඔන්න ඔතනින් තමයි අපි අද වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ අපි කතා කරගත්ත කලාවවට යනවා කියලා. ඉතින් ওই කලාවට යන අතරමඟ පාරක බත් දන්සලක් තිබ්බා. අපි ඉතින් ඔතනිනුත් බත් පාර්සල් ටිකක් අරගත්තා. ගිහිල්ලා වැවගාවට ගිහිල්ලා කනවා කියලා. ඉතින් ඔය යන ගමන් ඉතින් අපි ඊට පස්සේ වැවගාවට ගිහිල්ලා මේ කෑම ටික දිගහැරගත්ත කන්න කියලා. මේ අපේ අර කට්ටිය අනිත් කට්ටිය එනකොට ටිකක් පරක් වෙච්ච නිසා අපි කොහොමත් ඔය කලාවැවේ ඔය තැනට යනකොට හවස 3යි ගානක් මං හිතන්නේ. ඉතින් හොඳටම බඩගිනි වෙලා හිටියේ කට්ටිය. මේ ඉතින් පොඩු අයටත් කන්න දීලා කවාගෙන එහෙම තමයි දැන් වතුරට බහින්න හදන්නේ. මොකද වතුරට බැස්සොත් ආයේ මේ අය ගොඩ ගන්න බැරි නිසා. අර කතාවටත් කියනවනේ මේ යකෙක් කන්න බඩගිනි කියලා. ඉතින් ওই වෙලාවේ ඒ තරමට බඩගිනි වෙලා හිටියේ. උදේ හරියට කාලා හිටියෙත් නෑ. මොකද අපි ගෙදරින් එළියට බහිනකොට 12 පහු වෙලා. ඉතින් ඒ වෙලාවේ උයා ගන්න කාලා එන්න වෙලාවක් අපිට තිබ්බෙත් නෑ. ඉතින් මගෙන් දන්සලකින් කනවා කියලා ආවට එහෙම හම්බුනේත් නෑ. ඒ හම්බෙච්ච තැනින් බත් එකක් අරගෙන මෙතනට එනකොට කොහොම හරි 3ත් පහු වෙලා. ඉතින් මේ හරි බඩගින්නේ හරි අමාරුවෙන් ආවා. ඉතින් ඇවිල්ලා ওই විදිහට ඉඳගෙන කෑවා. ඉතින් පවුල අයත් එක්ක එකතු වෙලා මේ වගේ ගමනක් යන්න මම හරි ආසාවෙන් හිටියා. ගොඩාක් දවසකට පස්සේ තමයි මේ chance එක හම්බුනේ. හරිම සතුටුයි. බබාලා දෙන්නත් ගොඩාක් සතුටු වුණා. මගේ පවුල කට්ටිය ඔක්කොම එකතු වුණේ ගොඩ දවසකින්. ඉතින් මං හරි නිදහසේ මේ දවස් ගෙවුවා. හරිම සතුටින් ගෙවුණා. ඉතින් අයියයි මායි දෙන්න මේ වගේ. ඉතින් හරි ආසයි එයාලා අපිත් එක්ක නිතර ගමන් බිම යන්න එනවනේ. ඒ වුණාට ඉතින් එයාලා ඉන්න දුර නිසා නිතර යන්න එන්න අමාරුයිනේ. ඉතින් ගොඩාක් දුරට අපි ගමන් බිම යන්න තනියෙන්. එදා දවසේ නම් අපි හැමෝම එකට ගියා. සතුටු වුණා, විනෝද වුණා. හරිම සතුටු, හරිම ලස්සන දවසක්. පන්සල් ගියා. ජීවිතේ ඉතින් හැමදාම අපිට මේ වගේ අවස්ථාවන් එන්නේ නෑනේ. ඒ ලැබෙන අවස්ථාවේ අපි උපරිම සතුටු වෙන්න ඕනේ, සතුටු විඳින්න ඕන.
නැතුව ළඟින් ඉන්න කාලේ එයාලත් එක්ක මේ වගේ සතුටින් කාලය ගත කරන්න තියෙනවා කියන්නේ ඒක ඇත්තටම ගොඩාක් ආස හිතෙන දෙයක්. අහම්බෙන් හරි ජීවිතේට ලැබෙන මේ වගේ අවස්ථාවන් වලින් උපරිම සතුටු වෙන්න ඕන. මොකද හැමදාම මේ අවස්ථාවන් අපිට ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඊට පස්සේ අපි මේ ගියේ නාගන්න වැව ගාවට. ඉතින් මේ සෙනග හිටියා ගොඩාක්. ඒ වුණාට ඉතින් නාන්න හරි ආසයිනේ. ගොඩක් කට්ටිය මේ අපිත් ගියා. ඉතින් ওই ටිකක් වැවට බැහැලා හිටියා ඒ වෙලාවේ. ඉතින් ගොඩක් කට්ටිය නාන්න යනින් ගමන් හිටියා. ඉතින් මමත් යන්න ඉස්සෙල්ලා පුංචි වීඩියෝ එකක් ගත්තා මගේ vlog එකට ඇතුල් කරන්න ඕන නිසා. ඉතින් මේ නාන්නේ නැතුව බලාගෙන හිටපු කට්ටිය. ඉතින් අක්කා ලොකු මාමා අපේ කට්ටිය ඉතින් බලාගෙන හිටියා. අපි නම් ඉතින් ගොඩක් විනෝද වුණා පුංචි අයත් එක්ක. නාල ඉවර වෙලා ඇවිල්ලා අපි හදාගෙන ගිය අඹාචාරු එකක් තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොමලා ඕක කෑවා. මේ අඹාචාරු එකට මොනවා වුණාද කියන්න දන්නේ නැහැ. එළියට ගන්නවා විතරයි දැක්කේ. විනාඩියක් දෙකක් යන්න කලින් ඒක ඉවර වුණා. ඉතින් ඊට පස්සේ අපි නාලා එහෙම ඉවර වෙලා ආපහු එන්න පිටත් වුණා. අපි අවුකන විජිතපුර යන බලාපොරොත්තුවෙන් තමයි ආවේ. ඒ වුණාට ඉතින් විජිතපුර යන්න අපිට වෙලාවක් තිබ්බේ නැහැ. අපි ඉතින් අවුකන ගියා. ඉතින් මේ යන අතරමඟ පාරේ මේ කුඹුක් ගස් හැදලා තියෙනවා දෙපැත්තේ හරිය ලස්සනයි. අර නුවර පැත්තේ පාරක් වගේ තමයි මට නම් දැනුනේ. මේ හැන්දෑවිලා තිබ්බ නිසා හරිය ලස්සනට තිබ්බා. මම ඉතින් චූට්ටක් ඒ ටිකත් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ අපි මේ අවුකන් පිළිමි බලන්න උඩට යනින් ගමන් ඉතින් අපේ අම්මයි තාත්තයි මෙන්න මේ විදියට ළඟින්ම තමයි හැම වෙලාවෙම ගියේ. තාත්තා නම් කොයි වෙලාවකවත් මේ නගින බහින තැන් වලින් අම්මව අතහැරීම නෑ. අල්ලගෙන තමයි ගියේ. ඉතින් ඔයාලා මේ පිළිම දැකලා තියෙනවනේ. ඉතින් 아무තෙන් කියන්න දෙයක් නෑ අවුකන පිළිම ගැන. ඒ කාලේ හිටපු අය මේ දේවල් මේ විදියට මෙච්චර ලස්සනට කොහොම කරාද කියලා හිතනවා ඒවා ළඟට ගියාම. ඉතින් මීට එහා පැත්තෙන් කුටියක් වගේ අර තියෙන නිසා මේ මං හිතුවා ඒ වගේ මොනවද තියෙන්නේ කියලා ගිහින් බලන්න. හැබැයි ඒ වගේ කිසි දෙයක් තිබ්බේ නෑ. ඒ කාලේ මොනවද තිබ්බද මොන හේතුවකට මෙව හැදුවද කියන්න දන්නේ. ඒ දෙපැත්තෙම එක පැත්තක නම් පහන් පත්තු කරලා තිබ්බා. ඉතින් ඒ ගැන හරි විස්තරයක් අපි දන්නේ නෑනේ. අපි ඉතින් ඊට පස්සේ එතනින් එහා පැත්තේ තියෙන චෛත්‍ය ගාවටත් ගියා. චෛත්‍ය එහා පැත්තේ මේ පුංචි පොකුණක් තියෙනවා ගල් වලින් හැදිච්ච. අපි එතන පල්ලෙහාට නම් බැස්සේ නෑ. නමුත් මම උඩින් ඉඳන් පොඩි වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් මේ වෙනකොට රෑ 6ත් පහු වෙලා 4ත් කිට්ටුයි හඳත් පායලා. අපි ඉතින් මේ පල්ලෙහාට බැස්සා ගෙදර එන්න කියලා. මේ ඉතින් හරි මහන්සි. ඔන්න අපි එනකොට මගදී අපිට දන්සලක් හම්බුණා බෙලිමල්. ඉතින් ඕකත් බීලා අපි ගෙදර ආවා. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. මගේ පොය දවස ගෙවුනේ ඔන්න ඔය විදිහට. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.